ලංකාවේ අපේ ක්‍රිකට් වලට ඊයේ ඉරිදා දිනේ එතරම් සාර්ථක දිනයක් බවට පත් වූයේ නැහැ. අවාසනාව අසාර්ථකත්වය වගේම හැමදාම සිදු කරන සුළු අඩුපාඩුකම් හේතුවෙන් ඊයේ දිනේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, ශ්‍රී ලංකා 2020 කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම යන කණ්ඩායම් තුනටම දවස අවසානයේ ඉරණම බවට පත් වූයේ පරාජයයි. ඊයේ දවසේ මුලින්ම අපි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දියා ඒ කණ්ඩායම හමුවේ 3 කොන් සටනේ අවසාන මහා තරගයේ පරාජයට පත් වුණා. ඉන්පසුව බඩහින්දිය කොදෙව්වන් සමග කාන්තා ක්‍රිකට් 2020 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් වූයේ ඉතාමත් අමිහිරි අත්දැකීමක් එකතු කරමින්. ඒ වගේම තමයි ඊයේ දවසේ බඩහින්දිය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වුණු සිව් දින පුහුණු තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබූ තරගය සුපුරුදු පරිදි බඩහින්දිය කොදෙව්වන්ට පිදුවේ ලකුණු 15කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙමින්. මුලින්ම ඒ කණ්ඩායම අතර අවසාන මහා තරගයට හැරුණොත් මුලින් පන්දුවට පහර දෙන ඉන්දියා ඒ කණ්ඩායම ලකුණු 378ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙනවා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට එරෙහිව. මෙහිදී පාවර් ප්ලේ පන්දු වර 10 තුළදී ඉතාමත් විනාශකාරී ඉනිමක් ක්‍රීඩා කරන වෛභව් සූර්යවංශි සමත් වෙනවා පන්දු 29කින් ලකුණු 94ක් ලබා ගැනීමට. මෙම තරගයේදී පන්දු 11කින් ලකුණු 50 සීමාවට ළඟා වූ මේ 15 හැවිරිදි ක්‍රීඩකයාට හැකියාව ලැබෙනවා පළමු පෙළ තරගයේදී ක්‍රීඩකයා ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ඔහුගේ නමින් ලියා ගැනීමට වගේම මෙම අවසන් මහා තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ කණ්ඩායමට ලබා ගැනීමට. ඉන්පසුව පිළිතුරින්ම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක වීමට හැකියාව ලැබෙන්නේ මුල් පෙළ පිතිකරුවන්ගෙන් සදීර සමරවික්‍රමට පමණයි. ඔහු ලකුණු 52ක් ලබා ගන්නවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු 177ක් වන විට කඩලු 6ක් දැවී යනවා. ඉන්පසු පසු පෙළ පිතිකරුවෙක් විදිහට වනුජ සහන් ක්‍රියාත්මක වෙනවා. පන්දු 69කින් ලකුණු 62ක් ලබා ගන්නා වනුජට හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු පුවරක් දක්වා ගමන් කරමින් ලකුණු 311ක් දක්වා ගෙන යාමට. කෙසේ වෙතත් අවසාන මහා තරගයේ ලකුණු 66කින් ජයගත් ඉන්දියා ඒ කණ්ඩායම සමත් වෙනවා 3 කොන් කුසලානයේ ශූරතාවය දිනා ගැනීමට. ඉන්පසුව ඊයේ දවසේ ප්‍රධාන බලාපොරොත්තුව කාන්තා ලෝක කුසලාන 2020 තරඟාවලියේ ශ්‍රී ලංකා බඩහින්දිය කොදෙව් අතර තරඟය. මෙම බලාපොරොත්තුද සුණු විසුණු කර දමමින් ශ්‍රී ලංකා පිතිකාරණියන් ලකුණු 98කට සියලු දෙනා දැවී යන්නේ පන්දු වාර 20 නිමා වීමට මත්තෙන්. එම ඉලක්කය කඩලු 5ක් පමණක් දැවී ඉතාමත් පහසුවෙන් ළඟා කරගන්නේ එම කාණ්ඩයේ බඩහින්දිය කොදෙව්වන් දෙවන ස්ථානයට පත් වෙමින්. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ දැන් රැඳී සිටින්නේ 5 වන ස්ථානයේ. ඒ වගේම ඊයේ දවසේ අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නිසක වශයෙන්ම ජය ගැනීමට තිබූ තරගයක් වන වෙස්ට් ඉන්දීස් 11 සමග පුහුණු සිව් දින තරගය අවසානයේදී ලකුණු 15කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. මෙහිදී ලකුණු 124ක ඉතාමත් පහසු ඉලක්කයක් හඹාගේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 3 වෙනි දිනේ නිමා වන විට ලකුණු 30ක් ලබාගෙන සිටියේ එක් කඩලක් පමණක් දැවී. කෙසේ වෙතත් අවසානයේදී ලකුණු 48ක් තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන කඩලු 9ම ලබාගත් වෙස්ට් ඉන්දීස් 11 කණ්ඩායමට හැකියාව ලැබුණා. ඊයේ දිනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පරාජිත දිනයක් බවට පත් කිරීමට. ක්‍රිකට් පිටියේ ඉදිරි උණුසුම් තොරතුරු නැවුම් තොරතුරු දැන ගැනීමට අප සමග රැඳී සිටින SLC Show YouTube channel එක subscribe කරන්න.